මම අද ඔයාලට පෙන්වන්න යන්නේ රසම රස විදියට පොලොස් කට්ලට් හදන විදිය. මේක ඔයාලට විශේෂ අවස්ථාවකදී වුණත් හදා ගන්න පුළුවන්. මේක මම නම් ස්ටීමරේ තමයි තඹ ගන්න යන්නේ. මේක මම පොඩි කෑලි වලට කපාගෙන තියෙන්නේ. පොඩි කෑලි කපා ගත්තම අපිට ඉක්මනින් තඹ ගන්න පුළුවන්. මේක ඔයාලට වතුර දාලා උනත් තඹ ගන්න පුළුවන් ස්ටීමරේ නැතුව. වතුරෙන් තඹ ගත්තම පොලොස් කෑලි වල වතුර ගතිය පොඩ්ඩක් වැඩි. ඔයාලත් පුළුවන් නම් ස්ටීමරේ තඹ ගන්න. පොලොස් එකට මික්ස් කරගන්න මම වෙනම අලගෙඩියක් තඹ ගත්තා. ඔයාලට පොලොස් එක්කම උනත් මේක තඹ ගන්න පුළුවන්. මම දැන් මේ අල එක හොඳින් පොඩි කරගන්නවා. මම මේ සඳහා එකතු කරගන්නවා රතු ලුණු එකතු කරගත්තම රසය වැඩි. මම මිරිසුයි නයි මිරිසුයි දෙකම එකතු කරගන්නවා මේ සඳහා. කරපිංච එකතු කරගන්නවා, ඉඟුරු සුදුලුණු එකතු කරගන්නවා, කුරුඳු පොතු, කරඳ මුංගු, කරාබු නැටි එකතු කරගන්නවා. ඔයාලා කුරුඳු පොතු, කරඳ මුංගු, කරාබු නැටි එකතු කරගනිද්දී හොඳින් මේ ආකාරයට කොටලා ගන්න. මේ ආකාරයට කොටලා ගනිද්දී කට්ලට් එකේ රසය වැඩි. ඒ වගේම ඉඟුරු සුදුලුණු ටිකත් ඕගොල්ලෝ හොඳින් කොටලා ගන්න. දැන් මගේ පොලොස් ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. දැන් මම මේ ආකාරයට වංගෙඩියේ දමා කොටා ගන්නවා. ඕගොල්ලොන්ට මේක බ්ලෙන්ඩර් එකේ වුණත් කුඩු කරගන්න පුළුවන්. මේක ගොඩක් පොඩියට කුඩු කරගන්නේ. දැන් මම මේ කොටාගත් පොලොස් ටික අලගෙඩිය සමග හොඳින් මික්ස් කරගන්නවා. මේකට මම ලුණු ටිකකුත් එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්නවා. දැන් මම මේකට පාන් පිටි ටිකක් එකතු කර හොඳින් මික්ස් කරගන්නවා. පාන් පිටි එකතු කරගත් පසු අපිට ගුලිය සාදා ගැනීමට පහසුයි. පාන් පිටි ගොඩක් එකතු කරගන්නේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නේ මම. ඔයාලා මෙය ස්ටීමරේ තඹගෙන නම් තියෙන්නේ. පාන් පිටි එකතු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. වතුරෙන් තඹගෙන නම් අනිවාර්යෙන් පාන් පිටි ටිකක් එකතු කර ගැනීමට අවශ්‍යයි. මොකද පොලොස් කෑලි වල වතුර ගතිය වැඩි නිසා. දැන් මම මේ සඳහා තෙම්පරාදුව සාදා ගන්න යන්නේ. මම මේ තාච්චියට තෙල් හැඳි 3ක් පමණ එකතු කරගන්නවා. මම මුලින්ම හීනියට කපාගත් රතු ලුණු ටික මෙයට එකතු කරනවා. දැන් මම මේ හොඳින් මික්ස් කරන ගමන් මෙයට හීනියට කපාගත් අමු මිරිස් ටික සහ නයි මිරිස් ටික එකතු කරගන්නවා. එයටම හීනියට කපාගත් කරපිංච ටිකද එකතු කරගන්නවා. අනිවාර්යෙන් ඔයාලා මේ හදද්දී නයි මිරිස් අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද රසය වැඩි එතකොට. දැන් මම කොටාගත් ඉඟුරු සුදුලුණු ටිකද එකතු කර මික්ස් කරගන්නවා. දැන් මම කොටාගත් කුරුඳු පොතු, කරඳ මුංගු, කරාබු නැටි ටික එකතු කරගන්නවා. දැන් මම ඒ හොඳින් මික්ස් කරන ගමන් ගම්මිරිස් කුඩු මේස හැන්දක්, බැදපු 3-5 කුඩු මේස හැන්දක්, කහ කුඩු මේස හැඳි කාලක්, මිරිස් කුඩු මේස හැන්දක් පමණ එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්නවා. මෙයට මම ලුණු කුඩු මේස හැඳි භාගයක් පමණ එකතු කරගන්නවා. මේ රසය අනුව Tamanට එකතු කරගන්න පුළුවන්. මොකද ගොඩක් ලුණු එකතු කරගන්නේ මම පොලොස් එකටත් ලුණු එකතු කරගෙන තියෙන්නේ. දැන් මම පොලොස් ටික මේ මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්නවා. දැන් අපිට පුළුවන් රස බලා ලුණු මදි නම් නැවත ලුණු ටිකක් එකතු කරගන්න. දැන් මම මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම කට්ලට් එක ගුලි කරගන්න යන්නේ. දැන් මම කට්ලට් ගුලි කරගෙන අවසන්. අපිට බැටර් එක සාදා ගනිද්දී පාන් පිටි වලින් සාදා ගන්න පුළුවන්. අවශ්‍ය නම් කෝන් ෆ්ලවර් පාන් පිටි එකටම එකතු කරගන්න පුළුවන්. දැන් මම කට්ලට් එක බැටර් එකේ හොඳින් තවරාගෙන බිස්කට් කුඩු දවටා ගන්නවා. බැටර් එක සාදා ගනිද්දී වතුර ගොඩක් එක සැරේ දමන්න එපා. වතුර ටික එකතු කර පදමට සාදා ගන්න. Tamanට අවශ්‍ය නම් මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
දැන් මම බිස්කට් කුඩු දවටාගෙන අවසන්. දැන් මම මෙය ගැඹුරු තෙලේ බැදගන්න යන්නේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ තියාගන්න. කට්ලට් එක බැදෙනකන් හැන්දෙන් එහා මෙහා කරන්න යන්න එපා. මොකද කට්ලට් එක පුපුරන්න පුළුවන්. දැන් මං කට්ලට් එක බැදගෙන අවසන්. මේක රසයි වගේම ගුණයි. ඔයාලත් try කරලා බලන්න. ඒ වගේම ඔයාලට ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් village cook channel එක follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.